ග්‍රහණය කරගන්නේ ඊට අදාළවයි භවයේ සකස් වෙන්නේ. එක කෝටිපති මහත්ෙක් හිටියා. ඒ මහත්තයා අප්‍රමාණ පින්කම් කළා. ජීවිතයෙන් භාගයක්ම කැප කළේ පින්කම් කරන්න. ඒ මහත්තයා වයෝවෘද්ධ වෙලා මැරෙනවා. වයෝවෘද්ධ වෙලා මැරිලා දැන් පාංශකූල වෙලාව ගමේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේ පාංශකූලයට ඇවිල්ලා කියනවා අනුශාසනා කරනවා මේ මහත්තයාට 7 දවසේ පින්කමක් 3 මාසේ පින්කමක් අවුරුද්දේ පින්කමක් කරන්න ඕනේ නැහැ. මොකද ඒ තරමටම මේ මහත්මයා ජීවතුන් අතර ඉරිද්දී පින්කම් කළා. මේ මහත්තයා දෙවියෙක් මිසක් වෙන කවුරුත් නම් නෙමෙයි කිව්වා. ඔන්න වර්තමානයේ මරණය විග්‍රහ කරන හැටි. නමුත් බුදුරජාණන් වහන්සේ ඔහොම මරණයක් විග්‍රහ කළා නෑ. පින් කරපු බව ඇත්ත. නමුත් මේ මහත්තයා මැරිලා කොහෙද ඉපදුනේ පින්වතුනි? ඒ මහත්තයාගේ කෝටි ගාණක් වටිනා හිස් ඉඩමක පරදත්ත රූප ජීවි ප්‍රේතෙක් වෙලා ඉපදුනා. කවුද පරදත්ත රූප ජීවි ප්‍රේතයා කියන්නේ? දැන් මේ පින්වතුන්ලා අපිට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මගේ මැරිච්ච තාත්තා සුදු සරමක් සුදු කමිසයක් ඇඳලා අපේ වත්තේ ඇවිදිනවා මම දැක්කා. මගේ මැරිච්ච අම්මා සුදු සාරියක් හැට්ටයක් ඇඳලා මන් රැ හීනෙන් දැක්කා. කවුද මේ අය? පරදත්ත රූප ජීවි ප්‍රේත ප්‍රේතියා. එනතුනි ඒගොල්ලන්ට හොඳට ඇඳුම් ලැබෙනවා, හොඳට ආහාර ලැබෙනවා, හොඳ ශරීරයක් ලැබෙනවා, විකෘති නැති ශරීරයක්, ආහාර ලැබෙනවා. එයි පෙර පින විපාක දෙනවා පින්වතුනි. පෙර පින විපාක දෙනවා. පරදත්ත රූප ජීවි ප්‍රේත ලෝකේ ඉන්නවා අපේ රටේ මේ කලාකරුවන්ට වඩා ලස්සන ප්‍රේතියෝ, ලස්සන ප්‍රේතයින්. මොකද පෙර පින තියෙනවා. නමුත් තෘෂ්ණාපච්චය උපාදාන ප්‍රේත ලෝකෙටයි වැටුනේ. දැන් අර කෝටිපති මහත්තයා අර ඉඳනේ පරදත්ත රූප ජීවි ප්‍රේතේ. පින්වතුනි මොකද්ද උනේ? මරණාසන්න මොහොතේ කළා වූ පින උපාදානය උනේ නැහැ පින්වතුනි. මරණාසන්න මොහොතේ කළා වූ පින උපාදානය වුණා නම් අනිවාර්යෙන්ම මේ මහත්තයා සස්ත්‍රීක දෙවියෙක්, සස්ත්‍රීක මිනිසෙක්, කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් තෘෂ්ණාවෙන් උපාදානය උනේ පින නෙමෙයි. තෘෂ්ණාවෙන් උපාදානය උනේ දීපල ඉඩකඩම් පින්වතුනි. තෘෂ්ණාපච්චය උපාදානං උපාදාන පච්චය භවපච්චය දාති. අන්න අර ඉදමේ පරදත්ත රූප ජීවි ප්‍රේතෙක් වෙලා ඉපදුනා. එනම් බලන්න අනතුර අච්චර පින්කම් කරලා අර ශ්‍රේෂ්ඨ මරණ හතරෙන් එකක් ජීවිතේට ගත්තේ නෑ. පින්වතුනි අසරණ වුණා. එහෙනම් ඔබ දකින්න මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ දරුවන් උදෙසා හෙළු කඳුළු මහ සාගරේ ජලයට වැඩි පින්වතුනි. ඒක ඇත්තම ඇත්ත. සාගරේ ජලයට වැඩි. එහෙමනම් මටත් හිටිය අම්මා කෙනෙක්, මටත් හිටිය තාත්තා කෙනෙක්. ඒ අම්මා තාත්තා මාව දස මාසයක් කුසේ හොවාගෙන පෝෂණය කළා. ලේ ටික කිරි කරලා පෙව්වා. නොවිදිනා දුකක් විඳලා අපිව ලොකු මහත් කළා. ඒසා දුක් විඳත් ඒ අම්මා තාත්තට මාව පැවිදි වෙලා ඉන්නවා දකින්න මේ සංස්කාර ලෝකය ඉඩ දුන්නේ නැහැ පින්වතුනි. බලන්න මේ අම්මා තාත්තට මේ සංස්කාර ලෝකය කොයිසා අසාධාරණ විදියට සැලකුවේ කියලා. අපිව ලොකු මහත් කරලා ලේ කිරි කරලා පෙව්වා. අපි පැවිදි වෙලා ඉන්නවා දකින්නේ අම්මා තාත්තට මේ සංස්කාර ලෝකය ඉඩ දුන්නේ නැහැ. ඒ සංස්කාර ලෝකයේ ඒසා අසාධාරණයක් ඒ අම්මා තාත්තට කරද්දී ඒ අම්මා තාත්තා මොකද්ද කළේ පින්වතුනි? භවයේ ඈතින් ඈතට යන්න ගියා. භවයේ ඈතින් ඈතට යන්න ගියා මොකටද? අනාගතේ නැවත අම්මලා තාත්තලා වෙලා දරුවන් ලෝකෙට බිහි කරන්න. බිහි කරපු දරුවා පැවිදි වෙලා ඉන්නවා දකින්න. මේ අසාධාරණ පංච උපාදානස්කන්ධ ලෝකය ඒ අම්මා තාත්තට ඉඩ නොදෙද්දී ඒ අම්මා තාත්තා භවයේ ඈතින් ඈතට යන්න ගියා. නැවත අම්මලා තාත්තලා වෙලා දරුවන් බිහි කරන්න. අන්න අම්මා තාත්තලාගේ මොයේ කතාව කඳුළු සාගරයක් හෙළුවා කියන කතාව බුදුරජාණන් වහන්සේගේ
භවයේ ඈතින් ඈතට යන්න ගියා. ඒ නිසා පින්වතුනි දැන් මේ අපි මොකද්ද මේ දකින්නේ? සංසාර බය, සංසාර ගැඹුර මේ දකින්නේ. සංසාර දුර. එහෙම දකිද්දි මොකද්ද වෙන්නේ? අන්න දැන් සති ඉන්ද්‍රිය ශක්තිමත් වෙනවා. අන්න දැන් තමයි සති ඉන්ද්‍රිය ශක්තිමත් වෙන්නේ. අන්න දැන් සති ඉන්ද්‍රිය ශක්තිමත් වෙනවා. එයා සංසාර බය දකිනවා, සංසාර ගැඹුර දකිනවා, සංසාර දුර දකිනවා. මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා. බුදුරජාණන් වහන්සේ මහපාර හරහා යන කඩිරලක් පෙන්නලා කියනවා ආනන්ද මේ කඩිරලේ ඉන්න සෑම කඩියෙක්ම සංසාරේ සක්විති රජ වෙලා තියෙනවා කියලා. හිඟතුනි කඩිය සක්විති රජ වෙන සංස්කාර ලෝකෙකයි අපි ජීවත් වෙන්නේ. සක්විති රජුරුව පෙරලා කඩියෙක් වෙන සංස්කාර ලෝකෙකයි අපි ජීවත් වෙන්නේ. නම් හිඟතුනි මේ සංස්කාරයන්ට තවදුරටත් බැඳිලා වැඩක් නැහැ. මේ සංස්කාරය වංචාවක්, මේ සංස්කාරය ප්‍රෝඩාවක්, මේ සංස්කාරය ඇස්පැන්දුමක්. අන්න සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිද්දී මෙන්න සති ඉන්ද්‍රිය ශක්තිමත් වෙනවා. සති ඉන්ද්‍රිය ශක්තිමත් වුණාම මොකද එයා කරන්නේ? සද්ධාවෙන්, වීර්යෙන් පින්කම් කරලා මේ සියලු සංස්කාරය අනිත්‍යයි කියලා දකිනවා පින්වතුනි. එයා භවයට බැඳෙන්නේ, එයා දිව්‍ය සැපයට බඳින්නේ, එයා සද්ධාවෙන්, වීර්යෙන් පින්කම් කරලා ඒ සංස්කාරය අනිත්‍යයි කියලා දකිද්දී මෙන්න මේ පැත්තෙන් සමාධිය ප්‍රඥාව උඩට එනවා. දැන් තමයි සමාධිය ප්‍රඥාව උඩට එන්නේ. මෙච්චර දවසක් සමාධිය ප්‍රඥාව උඩට ආවේ නෑ. සමාධිය ප්‍රඥාව යටට යනවා පංච විවරණයයි මෝහයයි. ඔන්න දැන් එයා සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිද්දී භවයේ කෙරේ තෘෂ්ණාව නැති කරද්දී, සියුම් කරද්දී මේ පැත්තෙන් පින්වතුනි සද්ධාව, වීර්ය වගේම මෙන්න මේ පැත්තෙන් සමාධිය ප්‍රඥාව උඩට ඇවිල්ලා මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ විදර්ශනාත්මකව සම වෙලා සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්නවා. එහෙමනම් දැන් ඔබ එතෙන්ටයි